සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම. අදත් මම අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්ම අරගෙන ආවා. දන්නවද ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. මම දන්නවා ඔයා මේ වෙද්දිත් ගැටලු බාධා ප්‍රශ්න වලට මුහුණ දීලා හිමින් අඩියෙන් අඩිය නැගිටින කෙනෙක් කියලා. විශ්වාස කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට දිනන්න පුළුවන්. සමහර වෙලාවල් වලදී අපිට එන බාධා කරදර අපි කවදාවත් බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි. මේ දේවල් එක විශ්වය ඔයාව පරීක්ෂා කරනවා කියලා ඔයා දන්නවද? විශ්වය ඔයාව තෝරා ගැනීමේදී ඔයාව ටෙස්ට් කරලා බලන එක විදියක් තමයි මෙන්න මේ. මන් දන්නවා මේ කිසිම බාධාවකට බෑ ඔයාගේ ගමන නවත්වන්න. රාජාලියා කියන සතා ගැන හරි ලස්සන කතාවක් මම අහලා තියෙනවා. මං හිතන්නේ ඔයාලත් ගොඩ දෙනෙක් මේ කතාව අහලා ඇති. රාජාලියෙක් වයසට යද්දී උගේ උල් හොට වක්‍ර වෙලා, නියපොතු වක්‍ර වෙලා, පියාපත් ඝන වෙලා, පියාඹල ගිහින් ගොදුරක් අල්ලගන්න බැරි තත්වයටම පත් වෙනවලු. ඉතින් මේකේ සතාට ලොකු අභියෝගයක්. ඒ අභියෝගයේ ජය ගන්න විදිය තමයි අපිට මෙතනින් ගන්න තියෙන ලොකුම ආදර්ශය. උගේ වක්‍ර වෙච්ච හොට ගල් පර්වතයක උලලා කඩාගෙන අලුතින් ලැබෙන උල් හොටෙන් තමන්ගේ වක්‍ර වූ නියපොතු ඝන වෙච්ච පියාපත් ගලවනවලු. ඉතින් ඔයාලා හිතලා බලන්න ඒක ඒ සතාට කොච්චරනම් වේදනාවක්ද කියලා. හැබැයි ඒ වේදනාවට පස්සේ නැවතත් ඒ සතාට ජීවත් වීමේ බලාපොරොත්තුව ලැබෙනවා. සමහර වෙලාවට මේ වීඩියෝ එක බලන ඔයාගේ කතාවත් මේ වගේ වෙන්න ඇති. අද ඔයා ලොකු වේදනාවක් දරාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. විශ්වාස කරන්න මේ වේදනාව තමයි ඔයාගේ ඉතිරි සාර්ථකත්වයට යන්න තියෙන මුල්ම පියවර තියන්නත් උදව් වෙන්නේ. ජීවිතයේ ඔයාට ලැබෙන හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ඒ අදිෂ්ඨානය, ඒ ශක්තිය අනිවාර්යයෙන්ම ඔයා ළඟ තියෙනවා. ඔයා ගැන විශ්වාස කරන්න. මම මගේ හැම වීඩියෝ එකකදීම කියන දෙයක් තමයි ඔයාට ලැබෙන හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්න කියන දේ. සමහර වෙලාවලට ඔයාගේ උත්සාහයන් අසාර්ථක වෙන අවස්ථා ඇති. හැබැයි ඔයා තව පාරක් උත්සාහ කරොත් අනිවාර්යයෙන්ම ඔයාට දිනන්න පුළුවන්. උත්සාහය අදිෂ්ඨානය එක්ක ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසයත් වැඩි නම් විශ්වය ඔයාට ආශිර්වාද කරනවා කියන එක මතක තියාගන්න. කිසිම කෙනෙක් මේ වෙද්දී අචීව් කරලා නැති තරමින් ලොකු ජයග්‍රහණයන් පවා ඔයාට ලබා ගන්න පුළුවන් කියන දේ විශ්වාස කරන්න. හැම දෙයකටම අවශ්‍ය වෙන්නේ ඔයාගේ පොසිටිව් මයින්ඩ්සෙට් එක විතරයි. ඔයා අද ඉන්න විදිය නෙවෙයි වැදගත් වෙන්නේ. හැබැයි අද ඉන්න තැනම ඔයා හෙටත් ඉන්නවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අදට වඩා හෙට ඔයා අඩියක් හරි ඉස්සරහින් ඉන්න පුළුවන් විදියට වැඩ කරන්න. ඔයාගේ අනාගත ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් යතුර තියෙන්නේ වර්තමානයේ මේ අද දවස තුල. අද දවස තුල ඔයා ඔයාගේ අනාගතය ගැන දකින හීන, ඒ හීන වලට යන්න ඔයා හදාගන්න සැලසුම්, ඒව වෙනුවෙන් ඔයාගේ කැප වෙන තරම මත ඔයා අනාගතයේ කොයිතරම් සාර්ථක කෙනෙක්ද කියන එක තීරණය කරනවා. එහෙනම් අද ඉඳන් අපි පටන් ගනිමු. ඔයාගේ හීනට යන්න මේ වෙනකන් ඔයා ප්ලෑන් එකක් හදාගෙන නැත්නම් අදම අපි ප්ලෑන් එකක් හදාගමු. ඉස්සරහට සාර්ථකත්වයට යන්න ඔයාට අනිවාර්යයෙන්ම පුළුවන්. කම්මැලි නැතුව ඔයාගේ හීන වෙනුවෙන් අද ඉඳන් වැඩ කරමු. ඔයාට එන බාධක ප්‍රශ්නවලට අභියෝගයක් වෙමින් ශක්තිමත්ව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. එහෙනම් ඔයා ඉදිරියට ලබා ගන්න සූදානම් වෙන මේ සාර්ථකත්වයට මගෙන් සුබ පැතුම්. අද වීඩියෝ එකනොත් ඔයාලගේ ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගන්න පුංචිම හරි මඟ පෙන්වීමක් වුණා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලාත් පුංචි ආරාධනාවක් කරනවා. එහෙනම් තවත් අලුත් දවසක මේ විදිය ධනාත්මක කතා බහක් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අදට ගිහින් එන්නම්. good luck.